Hello guys. ඉතින් අද අපේ මිනි ප්‍රොජෙක්ට් සීරීස් එකේ 5 වෙනි එපිසෝඩ් එක. අද මම මේ මුලින්ම කල්පනා කරේ ප්‍රොජෙක්ට් එකට ඇවිල්ලා DTO ක්ලාසස් ටික හදලා මේ එපිසෝඩ් එක මම කරන්න හිටියේ. DTO ක්ලාසස් ටික හදාගෙන මේ කෝඩින් පැත්තට බහින්න. හරි. ඊට පස්සේ මට හිතුණා කෝඩ් එක ගහන්න කලින් අපි මේ DTO කියන්නේ මොකක්ද? ඇත්තටම DTO ක්ලාසස් ටික හදන්න තමයි අද හිටියේ. හරි. ඊට පස්සේ මට හිතුණා මේ DTO කියන්නේ මොකක්ද? ඒක සිස්ටම් එක ඇතුලේ කොහොමද වැඩ කරන්නේ කියන මේ ෆ්ලෝ එක ගැන කතා කරනවා. හරි මේ කතාව හරියට දැනගෙන ඉන්නේ ගොඩක් වැදගත්. මොකද නැත්තම් අපි මේ දාන කෝඩ් වල ඇත්තම තේරුම අපිට පැහැදිලි වෙන්නේ නැහැ. හරි. එතකොට මේ අද මම හිතුවේ කෝඩ් එක ලියන්න නැතුව මේ සම්පූර්ණ ෆ්ලෝ එක ඔයාලත් එක්ක කතා කරලා එක්ස්ප්ලেইন කරන්න. හරි ඒකට වැදගත් රූප සටහනක් තමයි මේ වලට පේන්නේ. හරි. එතකොට මුලින්ම මේ ෆ්‍රන්ට් එන්ඩ් එකේ ඉතින් රික්වෙස්ට් එනවනේ අපේ බෑක් එන්ඩ් එකට ඒක ඔයාලා දන්නවනේ. හරි. එතකොට මේ ෆ්‍රන්ට් එන්ඩ් එක හිතන්නකෝ රියැක්ට් වේවා ඇන්ගියුලා මොකක් හරි. හරි ඩේටා ටිකක් එවනවා. හරි. එතකොට ඔය ඩේටා ටික එන්නේ ෆ්‍රන්ට් එන්ඩ් එකෙන් JSON විදියට. හරි. JSON ඔබ්ජෙක්ට් විදියට තමයි එන්නේ. JSON කියන්නේ JavaScript object notation. හරි. ඔකට කියන්නේ JSON format එක කියලා. එතකොට මේ එන JSON object එක හරි. මෙතනින් එන JSON object එක හිතන්නකෝ අපේ controller class එකට එන්නේ කියලා. හරි. අපි මේ flow එක කතා කරමු controller class එකට එන්නේ කියලා. හරි. ඔතන behind the scene කතාවක් තියෙනවා controller එකට උඩින්. හරි. හැබැයි අපි කතා කරන්න බෑ controller class එකට එනවා. හරි. එතකොට JSON object එක controller class එකට එනවා. දැන් අපේ code එක Java නේ. එතකොට JSON object එකක් එන්නේ Java එකකට. එතකොට අපිට කෙලින්ම JSON object එක Java වලින් අල්ලන්න බෑනේ. හරි. මෙතනින් එන්නේ JSON නේ. හරි. මෙතනින් එන්නේ JSON. sorry. මෙතනින් එන්නේ JSON. හරි. එතකොට JSON object එකක් එන්නේ Java class එකකට. හරි. ඒක Java code එක අල්ලන්න බෑ. අන්න ඒ JSON object එක Java object එකකට convert කරන්න. හරි. Java DTO එකක් කරන්න. bind කරලා convert කරගන්න තමයි අපිට මෙතනදී ඕන වෙනවා request body කියලා annotation එක. හරි. ඔයාලා දැකලා ඇති ඒක. හරි. at දන්නවා ඇති at request body. at request body. හරි. request body. දැන් මෙතනින් JSON එන්නේ හැබැයි අපේ Java code එකට ඒක අල්ලන්න බැරි හින්දා JSON Java පාදලා convert කරන් request body කියලා එනවා. අපි control class එකේ එතනදී අපි මේක ආයෙ කතා කරනවා. හරි. අපි මෙතන ක්ලියර් කරගන්න දැන් මෙහෙම කතා කරමු. හරි. එතකොට request body annotation එකෙන් මොකද්ද කරන්නේ? JSON ආපු object එක Java බවට convert කරනවා. හරි. දැන් මොකද්ද වෙන්නේ? දැන් මෙතෙන්ට ආවනේ අපේ data ටික. හරි. දැන් ඒතකොට Java වට convert කරලා දැන් DTO තියෙන්නේ. හරි. දැන් controller එකට DTO එකක් විතර data ටික ආවට පස්සේ ඒක කෙලින්ම අපේ database එකට යවන්න බෑනේ. හරි. controller එකෙන් ඒක pass කරනවා මොකේද? service එකට. controller එකෙන් ඒක pass කරනවා service interface එකක් නේ. හරි. ඇයි service interface එකක් දැම්මේ? control එක service එක direct අපේ connect වෙලා තිබ්බනම් ඔතන tightly couple එකක් වෙන්නේ. අන්නේ tightly couple එක loosely couple කරන්න තමයි method අපි දැම්මේ interface එක. හරි. එතකොට මෙතන අපේ තියෙන service අපි ගහනවානේ ඔය service IMPL එක කියලා එකක්. service IMPL එක. හරි. එතකොට control එකෙන් අපේ service එකට එනවා. මේක interface එකක්. මොකටද අපි interface එකක් ගෙනාවේ?
සර්විස් එකයි කන්ට්‍රෝල් එක අතර තියෙන ටයිටල් කපල් එක නැති කරලා ලූස්ලි කපල් කරන්න තමයි සර්විස් ඉන්ටර්ෆේස් එකක් ගෙනවන්නේ. හරි. එතකොට අපිට සර්විස් එකට ඩේටා ටික එනවා. සේරම ඉම්ප්ලිමන්ටේෂන් එක තියෙන්නේ මේක. හරිද? එතකොට මේ ආවේ කන්ට්‍රෝල් එකේ ඉඳන් සර්විස් එකට ආවේ DTO විදියට. හරි. ඊට පස්සේ මොකද වෙන්නේ මේ සර්විස් ඉන්ටර්ෆේස් එක හරහා data service IMPL එකට එනවනේ. ඒතර බිස්නස් ලොජික් එක ඔක්කොම හැදිලා දැන් මේ data ටික database එකට යවන්න ඕනේ. හරි. database එකට යවන්න ඕනේ. ඒතර database එකත් එක්ක කතා කරන්න නම් අපිට DTO වලින් බෑ. database එකත් එක්ක කතා කරන්න අපිට DTO වලින් බෑ. හරි. එතකොට ඒකට තමයි අපි කලින් අර entity කියලා class හදාගන්නේ. එතකොට මේ සර්විස් එක ඇතුලේ අපි සර්විස් එක ඇතුලේ DTO entity බවට කන්වර්ට් කරගන්නවා. ඊට පස්සේ entity repository එකට දීලා මෙතන repository එකට දෙනවා. repository එකට දීලා database එකට මෙතන entity නේ database එක ගන්න කරන entity එකත් එක්ක database එකට දීලා ඉවරලා අපිට අදාළ process එක කරගන්න. එතකොට මේ විදිහට තමයි front end එකේ JSON control එකේ හරි JSON control එකෙන් Java DTO එනවා request body හරහා. හරි ඊට පස්සේ service IMPL ඊට පස්සේ entity හරහා repository එකයි ඇවිල්ලා database එකත් එක්ක process එක කරනවා. එතකොට දැන් මෙතන තියෙන entity DTO අපිට response විදියට යවන්න ඕනේ JSON නේ. හරි. අපිට දැන් මෙතනින් ආවේ JSON නම් අපි යවන්න ඕනේ JSON වලින්. ඔන්න ඔතනදී තමයි අපිට ඕන වෙන්නේ ඔයාලා දන්නවා ඇති මෙතන at REST controller කියලා class එකක් තියෙනවා. at REST controller. හරි. අපි controller class එක උඩින්ම දාගන්නවා at REST controller කියලා එකක්. මේ annotation එක දාපුවාම මේක ඇතුලේ තියෙනවා තව response body කියලා එකක්. හරි. at response body. හරි. at response body. මෙන්න මේකෙන් තමයි මේ response එක JSON බවට convert කරලා ආයෙ front end එකට දෙන්නේ. හරි. එතකොට සමරියක් විදිහට කිව්වොත් front end එකෙන් එනවා JSON object විදිහට control එකට. එතකොට අපේ project එක තියෙන්නේ Java වලින්. හරි. එතකොට මෙහෙන් එන JSON request body annotation එකෙන් Java වලට convert කරනවා. ඊට පස්සේ මේක යනවා service එකට. අපි service එකට යවේ service එකේ interface එකක් දාගන්නවා. මොකද control එකයි service එකයි tightly couple එක වෙන එක වළක්වලා ඒක loosely couple කරා. හරි. එතකොට මෙතන දාගන්නවා service interface එකක්. එතකොට මේක loosely couple වෙනවා. හරි. ඊට පස්සේ service එකෙන් repository එක හරහා database එකෙන් අපි අදාළ process එක කරලා front end එකට data දෙනවා. හරි. front end එකට data දෙනවා. මේක තමයි summary. හරි front end එකට data දෙනකොට අපි use කරනවා අපි ඇත්තන response body මෙතන response body annotation එක දාන්න නැත්නම් REST control එක ඇතුලේ ඒක අපිට තියෙන හින්දා response body දාන්නේ නැහැ. ඒක response control එක ඇතුලේ REST control එක ඇතුලේ response body තියෙන හින්දා. හරි. එතකොට DTO වලින් තමයි මෙතන control එකේ ඉඳන් service එකට data එන්නේ. හරි. එතකොට repository එක database එකත් එක්ක වැඩ කරන්නේ entity හරහා. එතකොට service IMPL එකෙන් අපි අර DTO ටික entity වලට convert කරලා database එක ගනුදෙනු කරනවා. එතකොට මෙතනින් එන output එක
හරි අපිට ආවේ JSON වලින් නම් යවන්න ඕනේ JSON වලින්. එතකොට අපි යූස් කරනවා මේ REST control එකෙන් අපිට උදව් දෙනවා response body එක හරහා JSON කරන්න. එතකොට මේක තමයි ඇත්තටම මෙතන flow එක වෙන්නේ මේ DTO entity වැඩ කරන්නේ කොහොමද කියන එක. එතකොට අද එපිසෝඩ් එක මේ විදිහට ඉවර වෙනවා. ඊළඟ එපිසෝඩ් එක අපි බලමු DTOS coding කොටස් ප්‍රැක්ටිකල්ව කොහොමද කරන්නේ කියලා. එහෙනම් හැමෝටම ජය වේවා.